හෙලෝ යාළුවනේ කොහොමද හැමෝටම සුබ දවසක්. අද අපි අපේ ගැමි ගෙදර කෑම කඩේ පොලොස් ව්‍යංජනයක් හදන්න හිතාගෙන ඉන්නවා. සාමාන්‍ය අපි 60කට 70කට වගේ පිරිසකට ගැලපෙන විදිහේ පොලොස් ව්‍යංජනයක් හදනවා. මේ පොලොස් ව්‍යංජනය හදන්න ඊයේ අපි කඩෙන් ගෙනාපු පොලොස් කෙඩි දෙකකුත් තියෙනවා. ඊට අමතරව මේ අපේ හොඳ පොලොස් ගහක් තියෙනවා. මේ කොස් ගහක්. ඉතින් කොස් ගහේ මේ දවස්වල පොලොස් තියෙනවා. අපි මේ පොලොස් ගෙඩි දෙකකුත් කඩාගමු අමතරව අවශ්‍ය. දැන් අපි පොලොස් ගෙඩියක් කඩාගමු එහෙනම්. මේ ගෙඩි දෙක හොඳයි නේද? හොඳ ගෙඩි දෙකක් තියෙනවා. ගහේ බාරයි ලස්සනයි නියම ෆ්‍රෙෂ් පොලොස්. මෙහෙම හදලා කද්දි හරි රහයි ඉතින්. මේමයිනේ. තව ගෙඩියක් කඩාගන්න ඕන අපි ඉස්සරහින් තියනවා දැක්කම මේ ගෙඩිය කඩාගමු. ගහ පිරෙන්න පොලොස් තියෙනවා මේ පාර දෙයනේ බුදුනේ කියලා. මේ ගෙඩිය හොඳයි. පොලොස් ගෙඩි 3ක් අපි කැඩුවා. මේ කොහොල්ල කිරි ටික බහින්න අපි තියමු. අපි අද මේ පොලොස් ගෙඩි 3 හදන විදිය ඔයාලට පෙන්නන්න. මේ පොලොස් ටික හදන විදිහ, දරලිපක රසට හදන විදිහ සම්පූර්ණ පොඩි එපිසෝඩ් එකක් කරනවා. බලන්න. ඉතින් අපේ channel එකත් subscribe කරන්න. channel එකේ මේ වීඩියෝස් බලලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. අපි ඉතින් පොඩි වැඩ ටිකක් කරන් යනවා. මේ එහෙනම් එකතු වෙලා ඉන්න. අපි බලමු මේක කපලා පොලොස් එක හදන්නේ කොහොමද කියලා. පොලොස් ගෙඩිය ගත්තා අතට දැන් කපනවා අපි පොලොස් ගෙඩිය. දැන් කපා ගත්තා මෙන්න. දැන් මේම ලෙල්ල යවනවා. ලෙල්ල පොලොස් ගෙඩියේ දැන් කිරි ටික පොලොස් ගෙඩිය කිරි ටික අරන් දානවා. දැන් මෙන්න කපා ගත්තා. දැන් මෙන්න ලෙල්ල එවන්න මෙහෙම කපනවා. දැන් මෙහෙම දැන් ලෙල් පොලොස් ගෙඩියේ කපාගෙන ලෙල්ල යවනවා. ලෙල්ල යවලා හිටම් අපි කෑලි වෙන්න කපා ගන්නවද? සාමාන්‍යයෙන් කුට්ටි වෙන්න කපා ගන්නවා. මේ කාට පිපෙනින්ද අපි කපලා වතුරට දානවා. වතුරට දානවා. කපාගෙන ඉවරයි. ඒකලා ඉතින් කපලා මේ සෝදලා ඉතින් හදා ගන්න තමයි පය ටික දාගෙන තියෙන්නේ. අපි දැන් ඉස්සරහම කුරුඳු ටිකක් දාගන්න. හොඳේ. අපි දැන් කුරුඳු දාගත්තා. හොඳේ. ඒ කරලා දිය ලුණු දෙකක් විතර දාගන්න. හොඳේ. ලුණු දාගත්තා. දැන් ගොරක ටිකක් යමි ගොරක ටිකක් දාගන්න. ගොර ගැඹුරු ටිකක් දාගන්න. ගොරක ටිකක් යමින් දාගන්නවද අපි? යමින් දාගන්න. හොඳේ. ඊපස්සේ කා හැඳි දෙකමාරක් විතර දාගන්න. හොඳේ. මොළවගෙන අපි ඉස්සෙල්ලම ඇතිලිය ලිපේ තියාගන්නවා. හොඳේ. ඇතිලිය ලිපේ තියාගන්නවා. ටික පත්තු කරගෙන තිය රත් කරගන්න ඕන. හොඳට රත් කරගන්න ඕන. එන්දර ටික යමින් දාගන්න.
ටික ළඟට කරගත්තා. එන්න. දැන් අපි පෝස්ටර් ටිකක් දාගන්නවා. ටික රත් වුණාම අපි අබ ටිකක් දාගන්නවා. මේ අබ ටිකක් අරගෙන දාගන්න ඕනේ. අබ ටිකක්. එන්න අපි ඉස්සෙල්ලම සුදු ලුණු ටික දාගන්නවා. සුදු ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ අපි ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ මේ කම්පේ කරපිංචා ටිකක් දාගන්නවා. ඊට පස්සේ හොඳට ගා ගන්න ඕන හොඳට කලවම් කර ගන්න ඕන. තෙලෙන් බැදෙන්න කලවම් කර ගන්න ඕන. කලවම් කර ගන්න ඕන තේ රම්පාට වෙන බැදෙන්න ඕන. කාපින්ච රම්පේ හොඳට බැදෙන්න ඕන. ඒ කරලා අපි දානවා මිරිස් කුඩු. ඒකලා අපි මිරිස් කුඩු දානවා මේකට. දාමු තුන පාව කුඩු දාගමු. එතන මේක රවුම් පාට වෙන්න බෙද ගන්න ඕන. රවුම් පාට වෙන්න හොඳට බෙද ගන්න මේක. දැන් කැස්සක් මේක රවුම් පාට වෙන්න බැදිනවා. හොඳ කැස්සකුත් වෙනවා අපිට මේ සුවඳට කරගෙන සුවඳ දැනෙද්දි තේරෙනවානේ. සුවඳ දැනෙද්දි මේක තේරෙනවා මේක ඇති මේ ප්‍රමාණය ඇති කියලා. දැන් අපි පොලොස් එක ගමු. දාගන්න එකට ඒක කරුණා පස්සේ පොලොස් ටික මෙහෙම දාගන්නවා. මේකට අපි හොඳට කලවම් කරගන්න ඕනේ හැන්දෙන්. ගන්න හොඳේ. පය ටික හොඳට අල්ලන විදියට පොලොස් සම්බන්ධ පය ටික අල්ලන විදියට හොඳට අපි කලවම් කරගන්න. දාගන්න ඕනේ. තැම්බෙන්න වතුර ටිකක්. අපි ඒකලා දානවා මේකට දිය කිරි. තැම්බෙන්න. අපි වතුර ටිකක් දාලා මේක තඹ ගමු. ඒකලා දිය කිරි ටිකක් දාලා මේක හොඳට මේ තඹ ගන්නවානේ. දැන් මේක තැම්බෙන්න අපි වාලා තියෙනවා විනාඩි 10ක් ඉස්සර. අඩුපාඩු දැන් තමයි අපි බලන්නේ. මේක හොඳට කලවම් කරගන්න ඕන. කරලා මේක තැම්බුනම හොඳට මේ අපි දී කිරි මිටි කිරි අදිතරම් දී කිරි ටික දාලා තැම්බෙන්න තියලා ඊට පස්සේ මිටි කිරි ටික දාගමු. දැන් අපි බෝල් ටික මිරික් ගන්න ඕන. දැන් අපි දාපු වතුර සුට්ට හින්දිලා තියෙන්නේ කිරි ටික දාන්න තියෙන්නේ. දැන් අපි මේක තැම්බෙන්න දී කිරි දාගමු. හොඳේ. දී කිරි ටික දාගමු. තැම්බෙන්න දී කිරි ටික දැම්මා. හොඳේ. දැන් හොඳට අපි හැඳි ගාගමු. හොඳේ. දී කිරි ටික දාලා අපි තැම්බෙන්න දී කිරින් තැම්බෙන්න තියමු. මේ පොලොස් සැඹුලට මේ මිටි කිරි ටික දාගමු. මිටි කිරි ටික අපි යාමේ හොඳට දාගමු පොලොස් සැඹුලට. තියෙන්නේ හින්දවල බාන්න. පොලොස් සැඹුල හොඳට මේක මිටි කිරියෙන් හොඳට හින්දනවා. එන්න ඇරලා අන්තිමට බාන්න. ලුණු ඇඹුල් ටිකක් බලමු ඇතිද කියලා. ගානට තියෙනවා ලුණු ඇඹුල්. මොකද පෑනවා පොලොස් ඇඹුල. පොලොස් ඇඹුල හදලා මෙතනින් අවසන් කරනවා. අපි මේ සුපරිදි පරිවේ අපි අලුත් දවසකට හමු වෙමු. අනේ යන්න දැන් ඇති. උදේ ඉඳලාම. Bye.